guys අපේ යුනියකේ තියෙනවා ලස්සනම මියුසිකල් ඉවෙන්ට් එකක්. ඉතින් බලාගෙන ඉන්න අද දවස යුනියකේ කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් ලස්සන දේවල් ගොඩක් මේ vlog එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. guys ඉතින් සුපුරුදු විදිහට උදේම lectures ගිහිල්ලා අපි ආව free වෙලාවේ library එකට අවශ්‍ය කරන පොත් එකක් study කරන්න. එහෙනම් guys හොඳ ඒවා තියෙන්නේ vlog එකේ end එකට. ඒක නිසා බලාගෙන ඉන්න. අද ඔන්න අපේ කැම්පස් එකේ ලස්සන ඉවෙන්ට් එකක් තියෙනවා. මට හිතුණා ඔයාලටත් ඒක ෂෙයා කරන්න ඕනි කියලා. එහෙනම් බලාගෙන ඉන්න අද අපේ vlog එක කොහොම වෙයිද කියලා guys. bye. guys හවස lectures උත් ඉවර වෙලා අපි ආවා අපේ අරුන්දති hall එක පැත්තට. මොකද ඉවෙන්ට් එක 5ට පටන් ගන්නවා කිව්වට 6:00යි කාලා වගේ වුණා. ඒක නිසා අපි බලාගෙන ඉඳියා මේක පටන් ගන්නකම්. guys මේ නාද යාත්‍රා ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ අපේ කැම්පස් එකේ කැම්පස් රේඩියෝ එකේ අක්කලා අයියලා. ඉතින් යාළුවා වාතරෙන් මතක් කරනවා මේ ලස්සන ඉවෙන්ට් එක මාරම ලස්සනට අපිට දුන්නට. නම් stay tuned. සදහවක් කොටපත් කරන්නටයි අපි සියලු කටයුතු සූදානම් කර තිබෙමු. ඒ නිසා මේ අවස්ථාවට සැපෙමිනි කොළඹ විශ්වවිද්‍යාලීය ස්ත්‍රී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සමස්ත සියලු දෙනා ඉත සිතින් යුතුව මේ අවස්ථාවට පිළිගන්න ලබනවා. මේ සුන්දර අවස්ථාව අති සුන්දර අවස්ථාවක් බවට පත් කරන්නට මම මෙහෙම පුංචි කතාවකින් පටන් ගන්නවා. ඔබේ ජීවිතයේ ඔබ ලස්සන මතක සටහන් ඉදිරි කරන කෙනෙක් නම් ඒ ඉදිරි කරන මතක සටහන් පොතේ ඉහළින්ම ලියවෙන මතක ගොඩනක් අද සැදැරේ ඔබට ඉදිරි කරනවා නොඅනුමානයි. කොළඹ විශ්වවිද්‍යාලීය කැම්පස් රේඩියෝව මූලිකත්වයේ ගනිමින් සංවිධානය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත කවය වාද්‍ය වෘන්දය සමගින් අද මේ ඔන්න guys දැන් මේ නාද යාත්‍රා ඉවෙන්ට් එක ස්ටාර්ට් කරනවා. බලාගෙන ඉන්න. ඒ වගේම ඔයාලට මේ vlog එක enjoy කරන්න පුළුවන්. මේ සුන්දර සැඳෑව අති සුන්දර සැඳෑවක් බවට පත් කරමින් මේ වේදිකාවට තවත් මෙවරු හඬක් එකතු කරන්නට අපි සූදානම්.
වේදිකාවේ යම් වෙනසක් සිදු කරමින් යුග ගායනයකට ඔබව කැඳවාගෙන යන්නට මේ යුගල කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය නියෝජනය කරන සඳරි සමගින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නියෝජනය කරන කෙහාන් ඔබ දෙපළටයි ආරාධනය වේදිකාව හැද කරවන්න. ඔබගේ ඔනසුම් කම්පල සන්නාදිය වන්නේ මේ සඳරි සහ කෙහාන්. I am
තුම්මුල්ලෙන් කලා නිම්නට පියනගෙන සොඳුරු සොචාරිකාව නාදයාත්‍රා ඔය විදිර තමයි ගයිස් තිබ්බේ. ඉතින් එදා ලස්සන මතක ගොඩක් එකතුුණු දවසක් ඒවගේම කවදාවත්ම අමතක වෙන නැහැ. ඉතින් මගේ මේ බ්ලොග් එක එන්ජොයි කරපු ඔයාලට thank you so much. ආයමත් තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. bye guys.